බ්‍රෑන්ඩ් ඩයිඩන්ටිටි ඩිසයිනර් කෙනෙක් විදියට ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අපි බ්‍රෑන්ඩ් එකක් ඇයි අලුත් කරන්න ඕනේ කියලා. හැබැයි ඊට කලින් අපි හරියටම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඔයාගේ බ්‍රෑන්ඩ් එකට කරන්න ඕනේ රීබ්‍රෑන්ඩ් එකක්ද නැත්නම් බ්‍රෑන්ඩ් රීෆ්‍රෙෂ් එකක්ද කියලා. අපි මුලින්ම බලමු බ්‍රෑන්ඩ් රීෆ්‍රෙෂ් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාගේ තියෙන බ්‍රෑන්ඩ් එක අද කාලේට ගැලපෙන්න පොඩ්ඩක් අප්ඩේට් කරන එක. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඔයාගේ පරණ ෆෝන් එකටම අලුත් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් දානවා කියලා හිතමුකෝ. අන්න ඒ වගේ දෙයක් තමයි බ්‍රෑන්ඩ් රීෆ්‍රෙෂ්මන්ට් එකක් කියන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි පෙප්සි. ඔයාලට මතකද කලින් තිබ්බ පෙප්සි ලෝගෝ එක? ඒත් යාලා 2023 දී ඒක වෙනස් කරා. වෙනස් කරා කියන්නේ සම්පූර්ණ වෙනස් කිරීමක් නෙමෙයි. එයාලගේ පරණ ඩිසයින් එකම ආයේ අලුත් ඩිසයින් එකක් විදිහට අරගෙන ආවා. එයාලා ඒකෙන් උනේ ඩිසයින් එකට බෝල්ඩ් අලුත් පෙනුමක් ලැබුණා. ෆ්‍රෙෂ් ගතියක් ලැබුණා. ඒ වගේම තව උදාහරණයක් තමයි ළඟදී Google එකෙන් කරපු වෙනස්කම. same story same identity හැබැයි ඩිසයින් එකේ කලර්ස් චේන්ජ් කරා. solid colors වෙනුවට ඒ කට්ටිය gradient color එකක් use කරා. ඕකට තමයි කියන්නේ බ්‍රෑන්ඩ් රීෆ්‍රෙෂ් කරනවා කියලා. හැබැයි රීබ්‍රෑන්ඩින් කියන්නේ වෙනම කතාවක්. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම ඩිසයින් එකක් වෙනස් කරනවා විතරක් නෙමෙයි. බ්‍රෑන්ඩ් ස්ටෝරි එක, බ්‍රෑන්ඩ් ඩයිඩන්ටිටි එක සියල්ලම වෙනස් කරන එකට තමයි රීබ්‍රෑන්ඩ් කියන්නේ. ඒකෙදි ටාගට් ඔඩියන්ස් එක වෙනස් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් එකේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්න පුළුවන්, හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි Nokia එක. ඔයාලා දැකලා තියෙන හැමදාම දැකපු Nokia logo එක නෙමෙයි දැන් තියෙන්නේ. Nokia බ්‍රෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඒ කට්ටිය මොකද ෆෝන් බිස්නස් එකක් විදිහට නෙමෙයි දැන් එයාලා ටෙක්නොලොජි නෙට්වර්ක් පැත්තට එයාලගේ බිස්නස් එක රන් කරනවා. ඒ වගේම මෑතක වෙච්ච රීබ්‍රෑන්ඩ් එකකට තවත් උදාහරණයක් තමයි Jaguar. ඔයාලට මතක ඇති 2024 අන්තිම කාලේ ගොඩක් කට්ටිය අතර කතාවට පත් වුණ මාතෘකාවක් තමයි Jaguar රීබ්‍රෑන්ඩ් එක. ඉතින් එයාලා අවුරුදු ගාණක් තිනවයින් කරා. ඒ වගේම බ්‍රෑන්ඩ් ස්ටෝරි එක, බ්‍රෑන්ඩ් කලර්ස් හැමදේම මේ කට්ටිය වෙනස් කරා. එයාලා යං ජෙනරේෂන් එක ටාගට් කරලා තමයි මේ රීබ්‍රෑන්ඩ් එක කරේ. ඉතින් එයාලගේ සම්පූර්ණයෙන්ම එයාලගේ ඔඩියන්ස් එක වෙනස් වෙන්න ගත්තා. ඉතින් සරලවම කතාව මේකයි. බ්‍රෑන්ඩ් රීෆ්‍රෙෂ් එකකින් වෙන්නේ පෙනුම අලුත් කරන එක. හැබැයි බ්‍රෑන්ඩ් ස්ටෝරි එක ඒකමයි. රීබ්‍රෑන්ඩ් එකකින් වෙන්නේ සම්පූර්ණයෙන්ම ස්ටෝරි එකත් වෙනස් වෙනවා. ඒ වගේම පෙනුමත් වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් අපි බලන්න ඕනේ අපේ බ්‍රෑන්ඩ් එකටත් අපි රීබ්‍රෑන්ඩ් එකක් කරනවද රීෆ්‍රෙෂ් එකක් කරනවද? එහෙම නැත්නම් තියෙන විදිහටම යනවද කියන එක අපි තීරණය කරන්න ඕනේ. ඊට කලින් අපි හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ වගේම අනිත් බ්‍රෑන්ඩ්ස් එක්ක කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. අපේ ඔඩියන්ස් එකට ඕන දේ අපි බලන්න ඕනේ. එහෙම ලොකු රිසර්ච් එකක් කරලා තමයි අපි මේ වගේ තීරණයකට එන්න ඕනේ. එහෙම නැතුව හිතුමනාපෙට අපි බ්‍රෑන්ඩ් එකක් රිෆ්‍රෙෂ් කරොත්, එහෙම නැත්නම් රීබ්‍රෑන්ඩ් කරොත් සමහර විට අපි අවුරුදු ගාණක් තිස්සේ ගොඩනගාගත්ත බිස්නස් එක දවසින් දෙකෙන් මාසෙකින් වැටලා යන්න පුළුවන්. ඒකට ඕන තරම් උදාහරණ ඉතිහාසයේ තියෙනවා. අපි මේ කියන්නේ පොඩි බ්‍රෑන්ඩ්ස් ගැන නෙමෙයි, ලොකු විශාල බ්‍රෑන්ඩ්ස් මාසෙන් දෙකෙන් කඩා වැටිච්ච බ්‍රෑන්ඩ්ස් තියෙනවා රීබ්‍රෑන්ඩ් එකෙන් පස්සේ. මට කියන්න තියෙන ඔය කට්ටියත් ඔයාලගේ බ්‍රෑන්ඩ් එක රීෆ්‍රෙෂ් කරනවා නම්, රීබ්‍රෑන්ඩ් කරනවා නම් ගොඩක් දුරට හිතලා බලලා ඒක ගැන දන්න අයගෙන් අහලා ස්ටඩී කරලා ඒ දේ කරන්න. හිතුමනා අපිට කරන්න යන්න එපා. ඉතින් ඔයාලට තවත් මේ වගේ බ්‍රෑන්ඩින් ටිප්ස් දැනගන්න ඕන නම් ෆලෝ බාරක් දාලා තියාගන්න. මම පුළුවන් වෙලාවට වීඩියෝස් අරන් එන්න හිතාගෙන ඉන්නවා. හැමෝටම thank you.